ඉන්දියාවේ කියලා තමයි කියන්නේ මේවා මුද්‍රණය කළේ. එහෙම නැත්නම් වෙන කොයි රටක වෙන්න පුළුවන්. මේවා ලංකාවට ගෙනාපුවාම දෙකක් තවමත් රැඳවුම් බාරේ තියාගෙන ඉන්නවා. එක පොතක් තියෙනවා බංගරවාදී කියලා. බංගරවාදී කියන්නේ ත්‍රස්තවාදියා. තව එකක් තියෙනවා සයනයිඩ්. ඔබ දන්නවා සයනයිඩ් කියන්නේ මොනවද කියලා. තව එකක් තියෙනවා එලුත්තාල් நான் யுத்தம் செய்கிறேன். குருவலிங் තමයි මම යුද්ධ කරන්න කියලා. இப்போதும் இங்கே 2 தேசங்கள் தான். ඒකේ තේරුම නම් ඊටාම පැහැදිලි. මේ இப்போதும் කියන්නේ දැන්, ඉංගේ කියන්නේ මෙහි, ඉරන්ඩු කියන්නේ දෙකයි, දේශාංගල් කියන්නේ රටවල්, තාං කියන්නේ තමයි. දැන් අපි පොත් කියවුවේ නැහැ. අපි මේ කවරවල තියෙන නම් විතරයි දැක්කේ. නීතියට වැඩ කරනකොට ආණ්ඩු ඒවට විරුද්ධව කතා කරපු ඔය වගේම අවස්ථාවල නෑ එහෙම කොහොමද අපිට භාෂණයෙන් නිදහස, අපිට මේ ෆ්‍රීඩම් ඔෆ් ස්පීච්, එලුත්තාල් නම් යුද්ධම් செய்கிறேன். මම අකුරු වලින් තමයි යුද්ධ කරන්නේ. ඒ පොතේ නම. අනිත් එක තමයි නොකියාම බෑ. දැන් තියෙන විපක්ෂයේ කණ්ඩායම් ඒගොල්ලොත් මේවා ගැන මුකුත් කතා කරන්නේ නැහැ. ඒගොල්ලොත් හොරගල් අහුලනවා. දීප චෙල්වන් කියලා නවකතා කෙටිකතා කවි ලියන ලේඛකෙක්, තරුණ ලේඛකෙක් කිලිනොච්චේ. එයාගේ පොත් වගේක් ඉන්දියාවේ කියලා තමයි කියන්නේ මේවා මුද්‍රණය කළේ. නැත්නම් වෙන කොයි රටක වෙන්න පුළුවන්. කොහොම හරි මේවා ලංකාවට ගෙනාපුවාම රේගුවේදී මේ පොත් පරීක්ෂා කරලා බලලා රේගු නිලධාරීන් ඒ පොත් වලින් සමහරක්, ඒ කියන්නේ පොත් 4ක් තිබිලා තියෙනවා වර්ග. ඒ 4න් 2ක් රිලීස් කළා, 2ක් තවමත් රැඳවුම් බාරේ තියාගෙන ඉන්නවා. අපි මේ පොත් ගැන විස්තරේ කියන්නම්. ඉතින් ඉස්සෙල්ලා කියන්න ඕනේ මේ පෞගේ 17 වෙනිදා මේ දීප චෙල්වන් කියන තරුණයාව කැඳවලා තියෙනවා කොළඹ යම්කිසි රැස්වීමකට. කැඳවලා තියෙන්නේ සුනිල් සෙනවි කියලා ආරංචි සංස්කෘතික ඇමති. කැඳවලා ඔය ඉන්න ඔය NPP JVP ආණ්ඩුවට උදව් කරපු ඉන්න බොහොම සෙවල චරිත ටික. සෙවල කියලා කියන්නේ ඒගොල්ලෝ ලෙස්සනවා. ඒගොල්ලෝ ලෙස්සනවා. ඒකේ තව කට්ටිය හිටිය ඒගොල්ලෝ හැලිලා දැන්. ආණ්ඩුව ගන්නකොට ඒගොල්ලෝ හැලිලා. දැන් නන්දන වීරසිංහ එහෙම දැන් නැහැ. එතකොට ඔතන ඉන්නවා ජයතිලක කම්මැල්ල වීර, කීර්ති වැලිසර, එතකොට අර කෞශල්‍ය කුමාරසිංහ කියලා දෙක් ඉන්නවා. තව රත්නශ්‍රී විජේසිංහ කවි ලියලා පූජිත වෙලා දේශපාලනය කරලා කුජීත වෙලා ඉන්නේ. එතකොට දැන් මේ කණ්ඩායමට මේ පොත් සම්බන්ධයෙන් හරි තීරණයක් ගන්න බැරුව ඒගොල්ලෝ නන්නත්තර වෙලා. දැන් මේක මාර මරාලයක්. මේකත් පැලවත්තේ වහලට කඩන් වැටිලා දැන්. ඒ කියන්නේ මං කියන්නම් මේ පොත් 4 විස්තරේ. එක පොතක් තියෙනවා බංගරවාදී කියලා. බංගරවාදී කියන්නේ ත්‍රස්තවාදියා. තව එකක් තියෙනවා සයනයිඩ්. ඔබ දන්නවා සයනයිඩ් කියන්නේ මොනවද කියලා. තව එකක් තියෙනවා එලුත්තාල් நான் யுத்தம் செய்கிறேன். අකුරු වලින් තමයි මම යුද්ධ කරන්න කියලා. මට දෙමළ තේරෙන විදිහට, මම මේක දෙමළ කෙනකින් ඇහුවෙත් නෑ, මට ටිකක් දෙමළ තේරෙන හින්දා මගේ එක්ක වැඩ කරන මේ මුස්ලිම් ළමෙක් ඉන්නවා. ඒ ළමයා එක්කත් සාකච්ඡා කළා. ඒක තමයි තේරුම. ඒ ළමයාත් වැඩි දෙමළ දන්නේ නැහැ, සිංහල ඉගෙන ගත්ත ළමෙක්. එතන තව පොතක් තියෙනවා இப்போதும் இங்கே 2 தேசங்கள் தான். ඒකේ තේරුම නම් ඊටාම පැහැදිලි. මේ இப்போதும் කියන්නේ දැන්, ඉංගේ කියන්නේ මෙහි, ඉරන්ඩු කියන්නේ දෙකයි, දේශාංගල් කියන්නේ රටවල්, තාං කියන්නේ තමයි. ඒ කියන්නේ දැන් මෙහි රටවල් දෙකක් තමයි. අපිට තේරෙන විදිහට ඔය පොත්වල නම් ටික තේරුම් කළේ. එතකොට මේකෙන් මේ බංගරවාදී කියන පොතයි සයනයිඩ් කියන පොතයි රිලීස් කරලා තියෙනවා කියලා අරුක්ගොඩ කියන රේගුවේ ප්‍රධානියා යවපු ලියුමක් තියෙනවා. ඒ දෙක රිලීස් කරලා අනිත් දෙක නම් රිලීස් කරන්න බෑ. ඒ කියන්නේ இப்போதும் இங்கே 2 தேசங்கள் தான் කියන පොතයි එලුත්තාල් நான் යුද්ධම් செய்கிறேன் කියන පොතයි. ඒ දෙක රිලීස් කරන්න බෑ. ඒකේ පීනල් කෝඩ් එකේ ඒ කියන්නේ අපරාධ විධිවිධාන සංග්‍රහයේ වැරදි වලට ඒක අහුවෙන කාරණා තියෙනවා කියලා. ඔහු විස්තරය කියලා තියෙනවා. මෙන්න මෙහෙමයි මේ ලියුම යවලා තියෙන්නේ. 20 වෙනිදා යවලා තියෙන්නේ 4 වෙනි මාසයේ ලියුම. ඒ අදාළ ඔන්රිච් කියන සමාගමට මේ පොත මම හිතන්නේ ගෙන්නපු අයට. ඒකේ තියෙන්නේ ශ්‍රී ලංකා රේගුව
කියලා ප්‍රොප්‍රයිටර් ඔන්රිච් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කාන්ති මාවත හුණුපිටිය වත්තල importation of printed books කියලා දාලා නම්බර දාලා තියෙනවා. එතකොට this has reference to the consignment of books imported and declared to customs by your company under item 37 කියලා එතන ඒගොල්ලන්ගේ නීතිමය නම්බර ටිකක් තියෙනවා. I am pleased to inform you that based on the recommendations of the Arts Council of Sri Lanka State Panel of Literature ඒ කියන්නේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය ඒකේ මිනිස්ට්‍රි ඔෆ් බුද්ධ ශාසන යටතේ සුනිල් සෙනවි යටතේ තමයි ඒක තියෙන්නේ. Religious and Cultural Affairs and Ministry of Defence ආරක්ෂක අමාත්‍යාංශයේත් උපදෙස් ලැබිලා දැන් the books titled Bayangaravadi and Cyanide are now released. ඒ දෙක රිලීස් කළා. බයංගරවාදීකයි cyanide එකයි. Along with other books found in the consignment except two books referred to in the paragraph 3 below. මේ තුන්වෙනි කොටස හැටියට මේකේ පොත් දෙක ගැන සඳහන් වෙනවා මෙන්න මෙහෙම. I regret to inform you that based on the same recommendation referred to above, the two books titled Eluthal Nang Yuttam Seikiren and Ippothum Inge Irandu Desangal Tang cannot be released as they have been found to contain matter calculated to lead to acts made punishable under section 120 of the penal code. අපරාධ විධිවිධාන සංග්‍රහයේ 20 වෙනි 120 වෙනි කොටස යටතේ ඒක දඬුවම් ලැබිය හැකි වරදක් හැටියට දැක්වෙන යම්කිසි වරදක් ඒ පොත්වල තියෙනවා. ඒක නිසා ඒක රිලීස් කරන්න බෑ. බොහොම කනගාටුයි කියලා SP අරුග්ගොඩ ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් කස්ටම්ස් මේකේ කොපි එකක් යවලා තියෙනවා දීපචෙල්වම් ප්‍රදීපන්ටත්. ඒ කියන්නේ කත්රුටත්. දැන් ඊටාම පැහැදිලි මෙතන පොත් දෙකක් ලංකාවේ නීතියට අනුව මේ රට ඇතුලේ භාවිතයට ඒ කියන්නේ පාවිච්චියට කියවන්න ප්‍රසිද්ධ කරන්න පුස්තකාල වලට දාන්න බෑ. පොත් දෙකක් රිලීස් කරලා තියෙනවා. දැන් අපි පොත් කියවුවේ නැහැ. අපි මේ කවරවල තියෙන නම් විතරයි දැක්කේ. අපිට තියෙන දැනුම්වත් වීම තමයි මේ අරුග්ගොඩ මහතාගේ ලිපියේ යවපු ලිපියේ ඔහු සඳහන් කරලා තියෙනවා මේකෙන් පොත් දෙකක් රිලීස් කරන්න බෑ කියලා නීතිය අනුව. ඒකට එකඟ වෙන්න එපා. ඒකනේ නීතිය. එතකොට මං අහන්නේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඒ පොත් ඇතුළට එන්න නොදීම හෝ දීම ඒක ගැන නෙමෙයි. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර කාලයක් බලයට එන්න ඉස්සෙල්ලා JVP කාර්යොත් එක්ක එකතු වෙලා මේ රටේ නීතියට වැඩ කරනකොට ආණ්ඩු ඒවට විරුද්ධව කතා කරපු ඔය වගේම අවස්ථාවල නෑ එහෙම කොහොමද අපිට භාෂණයෙන් නිදහස අපිට මේ ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් කියලා එහෙම කෑ ගහපු ඒ අවස්ථා මං කියන්න යන්නේ මොකද ඒක එතකොට ඒකට හොඳ නෑ. ඒක නිසා එහෙම අය දැන් බහුබූත කියවනවා. කීර්ති වැලිසර, ජයතිලක කම්මැල්ලවීර, ඔය කෞශල්‍ය කුමාරසිංහ වගේ අය දැන් ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් නෙමෙයි. දැන් මේ ආණ්ඩුවට බෑනේ දැන් එහෙම කොහොමද? ඒක ඉතින් මේකේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඉතින් එළියට දාන්න බෑනේ. එහෙම කියලා. දැන් සමහරු කියනවා එහෙම නෙමෙයි භාෂණයෙන් නිදහස තියෙන්න ඕනේ. එහෙමත් කියලා නිකන් දෙතුන් පැත්තකට බෙදිලා නිකන් මේක මේ පොඩි ගේම් එකක් ගහනවා මේකේ. කලාකාරයෝ විදියට ආණ්ඩුවකට සපෝට් කළා නම් ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් කියන එක හොඳයි. එහෙමනම් මේ පොත අපිට කොහොමද එළියට දාන්න පුළුවන්? කොතනද ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා බලලා යම්කිසි සංස්කරණයකින් පසුව හරි ඒක එළියට දාන්න දෙනවා නම් තමයි හොඳ කියලා අපි හිතන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇති නොවන විදියට ඒක සකස් කරන්න පුළුවන්ද? එතකොට එහෙම බලපෑමක් කරන්න නීතියට ඉඩ තිබුණාට කලාකරුවෙක් එවැනි බලපෑම් වලට යටත් වෙනවාද? යටත් විය යුතුද? ඔන්න වගේ ප්‍රශ්න තියෙනවා. දැන් ඔබ දන්නවා දීපා මේතාගේ වෝටර් ෆිල්ම් එක 2010 ගාන්න ගියාම ගාන්න දුන්නේ වර්ණාසි වල ඇවිල්ලා දාස් ගණන් සෙනග ඇවිල්ලා සෙට් එක කුඩු කරලා එලෙව්වා. අන්තිමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තමයි ලංකාවේ ඉඩ දුන්නේ දීපා මේතාට ෆිල්ම් එක කරන්න. රයිට්? ඒ හින්දු ආගමට ඒක
විරුද්ධයි කියලා එක යම්කිසි කාන්තාවන් සම්බන්ධ කාරණයකදී දුන්නේ නැහැ ෆිල්ම් කරන්න. මෙහි තමයි ෆිල්ම් කරේ. අන්තිමට ඒක මේ සම්මානත් හම්බුණා. ජාත්‍යන්තර සම්මානත් මම හිතන්නේ කැනඩාවේ සම්මානයට පාත්‍ර වුණා. දැන් එහෙම අවස්ථා තියෙනවා. දැන් බලන්න ඊළඟට මට මේ වෙලාවේ මතක් වෙනවා 800 ෆිල්ම් එක මුරලිදරන්ගේ. ඒකත් ෂූට් කරන්න දුන්නේ නැහැ තමිල්නාඩුවේ. ෂූට් කරන්න දුන්නේ නැහැ. ඒකේ ප්‍රධාන නළුවා විජේ සේතුපති එයා අයින් වුණා ෆිල්ම් එකෙන්. ඊට පස්සේ අර සුරේෂ් මිට්ටාල් කියලා සුරේෂ් මිට්ටාල් නේ එයාගේ නම. ඔව් අර ඒ නළුවා තමයි ඒක රංගපෑවේ. ඊට පස්සේ මේක ලංකාවේ තමයි මම දන්න විදිහට ෂූට් කරලා ෆිල්ම් එක රිලීස් කරේ. එහෙම දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් බලන්න මුරලිදරන්ගේ කේස් එක ගන්න. මුරලිදරන් දෙමළ මිනිසුන්ව මරන්න උදව් කළයි කියලා බොරු කතාවක්. මත තමයි ඒකට ඉඩ දුන්නේ නැත්තේ. මිනිස්සු තමිල්නාඩුවේ. එහෙම කරේ නැහනේ මුරලිදරන්. මුරලිදරන් දෙමළ මිනිස්සු මරන්න උදව් කළාද? අඩු ගන්න යුද්ධය ගැන කිසිම වචනයක්වත් කතා කරලා නැහැ. ඉතින් දැන් ඒ ක්‍රීඩකයාට අපේ රටේ හැමෝම ආදරේ. නමුත් තත්ත්වය අරකයි. එතකොට දීපා මේතටත් උනේ ආගම පිළිබඳ ප්‍රශ්නයක්. මේක වාර්ගික ප්‍රශ්නේ පිළිබඳ ප්‍රශ්නයක්. දැන් එතකොට අපේ රටට පොතක් ඇතුළට එනකොට අපේ පැවති යුද්ධය වාර්ගිකත්වය ඒක ගැන කාට හරි මේ අවුරුදු ගානකට පස්සේ අර එක පොතක නම එලුත්තාල් නං යුත්තම් සෙයි කිරේන් මම අකුරු වලින් තමයි යුද්ධ කරන්නේ LTT පොද්ද මේවා කියන සැකය මතනේ මේ දෙන්නේ නැත්තේ. ඒකනේ සැකය. දැන් හැමෝටම අපි හැමෝම මේ කවුරුත් මේක කියවලා නැහනේ. කියවපු අය දැන් ඇති. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක අර LTT බෙදුම්වාදී ප්‍රොපගැන්ඩා එකට සම්බන්ධවද මේක ලියවිලා තියෙන්නේ. අපි කියන්නේ එහෙමයි කියලා. නමුත් ඒ සැකේ තියෙනවනේ. මේ බලන්නකෝ මේ හැඳින්වීම භයංකරවාදී සයනයිඩ් එතකොට එලුත්තාල් නං යුද්ධම් සෙයි කිරේන් එක ටිකක් සෑහෙන නමෙන්ම තියෙනවා. ඉප්පෝදුම් ඉංගේ ඉරන්ඩු දේශංගල්තාන්. දැන් මෙතන රටවල් දෙකක් තමයි. දැන් අපේ අය කොහොමද සින්දු ලිව්වේ? අපේ මිනිස්සු පුළුවන් තරම් උත්සාහ කළේ මේක නිවන්න. ඒතර ඒගොල්ලන්ට මේක ආපහු අවුලවන්න ඕනිද කියලා කාට හරි සැකයක් තියෙන්න පුළුවන්. මේ වගේ නම් තියෙන පොත් මේවා ඇතුලේ කියවලා බැලුවාම ඒවා ඒ වගේ දේවල් තියෙනවා නම් දැන් ප්‍රශ්නේ කොයිද හිර වෙන්නේ? හිර වෙන්නේ ඒ කිසි ප්‍රශ්නයක් නැතුව වෙනත් ආණ්ඩු තියෙනකොට ඕනේ දෙයක් එන්න ඕනේ. ඒයි බැරි මේක භාෂණයෙන් නිදහස කියපු මිනිසුන් අද මුඛ පුට්ටු වෙලා මේ පොත් සම්බන්ධයෙන් ඒකයි මං කිව්වේ මේ දීප චෙල්ලන්ගේ මරාලය ඒකත් පැලවත්තටම කඩන් වැටුණා. ඒගොල්ලන්ට දැන් සිද්ධ වෙනවා මොකද්ද? ඇතුලේ ඉන්න මිනිසුන්ට තමන්ට ඡන්දෙ දීපු මිනිසුන්ට උත්තර දෙන්න. දැන් ඔය පොත් අපි කියමු 4ම ඇතුළට ආවයි කියලා. ඊට පස්සේ කවුරු හරි මේවා බලලා මේවා තියෙනවා මෙන්න මේ දේවල් මේ ආණ්ඩුව බෙදුම්වාදයට උදව් කරනවා කියලා කිව්වොත් ඒගොල්ලෝ ලොකු ප්‍රශ්නයකට මැදි වෙනවා කියලා ඒගොල්ලෝ දන්නවා. ඡන්දේ ගන්න කයිය ගැහුවට ලොකු ලිබරල් වාදීන් විදියට කයිය ගැහුවට වැඩේ කොරන්න යනකොට තේරෙනවා එහෙම කොරන්න බෑ කියලා. ඒක තමයි ඉස්සරත් ආණ්ඩු කරපු මිනිස්සු ඒ විදියට ආණ්ඩු කළේ. අපේ රට ඉන්දියාව වගේ නෙමෙයි. ඉන්දියාවේ වගේ මුරලිදරන්ගේ 800 ෆිල්ම් එක ගහන්න යනකොට එහෙම සිවිල් බලයක් තියෙන රටක් නෙමෙයි. එහෙම මිනිස්සු හැමතිස්සෙම නැගිට එන්නේ නැහැ හැම එකටම. අනිත් එක තමයි නොකියාම බෑ. දැන් තියෙන විපක්ෂයේ කණ්ඩායම් ඒගොල්ලොත් මේවා ගැන මුකුත් කතා කරන්නේ නැහැ. ඒගොල්ලොත් හොරගල් අහුලනවා. මොකද ඒගොල්ලොත් දන්නවා මෙතන දේශපාලනයේ උත්තරයක් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ? එහෙමනම් අපි අද ඉංග්‍රීසි කියවනට යමුද? ලේසි එතකොට. ප්‍රතිපත්ති. නීති කියන්නේ ප්‍රතිපත්ති තමයි. නීති කියන්නේ නඩු කියන්න පුළුවන් ඒවානේ. ප්‍රතිපත්ති කියලා කියන්නේ තමන් විසින් තමන්ට පනවගත්තු ඒවා. එතකොට දේශපාලනයේ ප්‍රතිපත්ති තියෙන්න බෑ. හැම එකටම ප්‍රතිපත්ති තියෙන්න ඕනේ. ප්‍රතිපත්ති එහෙම වෙන්න පුළුවන්. හැබැයි නීති එහෙම වෙන්න බෑනේ. ඒකින්ද නීති වගේ ප්‍රතිපත්ති තියෙනවා සමහර තැන්වල මිනිස් ජීවිතයේ ක්‍රියාකාරකම් වල. War has rules. Wrestling ක්‍රීඩාවක්නේ. Wrestling has rules.
යුද්ධයට නීති තියෙනවා. රෙස්ලින් කියන ක්‍රීඩාවට නීති තියෙනවා. But politics has no rules. නමුත් දේශපාලනයට නීති ප්‍රතිපත්ති මුකුත් නැහැ. ඒක ඉතාම හොඳින් ප්‍රදර්ශනය වෙන අවස්ථාවක් තමයි බලය ගන්න ඉස්සෙල්ලා හැම එකටම කිසිම තේරුමක් නැතුව පොතක් පත්තරයක් නාට්‍යයක් චිත්‍රපටයක් නොදැකම රිලීස් කරපල්ලා එක එහෙම බෑ අපිට භාෂණය නිදහස කියපු මිනිස්සු අද හිර වෙලා ඉන්නවා රේගුවේ මුකපූට්ටු වෙලා දීපචෙල්ලොන්ගේ පොත් ගැන කතා කරන්න ගිහිල්ලා. ඒ හින්දා JVP කාරෝ ආණ්ඩු කරපු හින්දාම දැන් ඒගොල්ලෝ තේරුම් ගන්නවා ආණ්ඩු කරනකොට විපක්ෂයේ ඉඳලා පාරායනේ ඉඳලා කෑ ගහනවා වගේ කරන්න බෑ කියලා. ඒ වගේ මේගොල්ලන්ට උදව් කරපු ඔය කලාකාරයෝ කියන කණ්ඩායම ඊනියා කලාකාරයෝ කියන කණ්ඩායමත් දැන් තේරුම් අරන් ඇති මහින්ද රාජපක්ෂලට චන්ද්‍රිකා කුමාරතුංගලට රනිල් වික්‍රමසිංහලට එදා පාරට බැහැගෙන කෑ ගැහුවට ඒක එළියට දාපන් මේක එළියට දාපන් කියලා එහෙම එළියට දාන්න බෑ කියලා. හරි වචනයක් කියාගන්න බැරුව ගොත ගහනකොට ඒ කලාකාරයෝ ලේඛකයෝ කවියෝ අපිට hina යනවා. පුළුවන් නම් කියනවාකෝ දීපචෙල්ලොන්ගේ පොත් ඔක්කොම කොන්දේසියක් නැතුව දාපල්ලා ඒක තමයි භාෂණයේ නිදහස කියලා. එහෙම කියන්න පුළුවන්? එහෙම කියන්න බෑ. එහෙම කිව්වත් එහෙම කරන්න බෑ. එහෙමනම් අදට දවසේ කතාව එපමණයි. අපි දීපචෙල්ලොන්ගේ පොත් ගැන තවත් ඉස්සරහට ඒ පොත් අපිට හම්බ වුණොත් PDF එකක්වත් කියවලා බලන්න පරිවර්තනයක් එහෙම නැත්නම් ඒවා ගැන විස්තරයක් මොකක් හරි එහෙම නැතුව අපිට වැඩි දුර කතා කරන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. අපි ඒ රචකයාගේ පැත්තෙනුත් බලනවා. රටේ නීතිය පැත්තෙනුත් බලනවා. හැබැයි රචකයා කොහෙන් හරි ජරාවක් කාලද කියලා ඒකත් අපි බලනවා. එක එක්කෙනාට පොරොන්දු දීලා එක එක්කෙනා පොරොන්දු අරගෙන එක එක්කෙනා ගනුදෙනු හුවමාරු කරගෙන තිබ්බට ලංකාව කියන්නේ කෝටි 2,30,000ක් ඉන්න රටක්. ඒ හැම මිනිහෙකුටම මේකේ අයිතියක් තියෙනවා. ඒ හින්දා ඒ වගේ තීරණ ගන්නකොට හිතුමතේට පක්ෂයකට බලයෙන් උවමනා වුණාට ඒ තීරණ ගන්න බෑ. ඒගොල්ලෝ හිර වෙලා ඉන්නේ අන්න එතන. එහෙමනම් ඔබට ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න. bell button එකත් ඔබලා Patreon ගිණුමත් ඔබට කැමති නම් දායක වෙන්න පුළුවන්. ඒ වගේම description එකේ අපේ විස්තර තියෙනවා. ඔබට පුළුවන් සම්පත් බැංකුවේ ගිණුමට කැමති නම් දායක වෙන්න. එමනම් හෙටත් මුණ ගැහෙමු දවසේ කතාවෙන්. ආයුබෝවන්.